ඔන්න යාළුවනේ අපේ පළවෙනි සංචාරය ක්ලේම් මිතිෂාන් සමග පළවෙනි ට්‍රැවල් එක අපි මේ විදිහට තෝරගත්තා. උඩවලව තමයි තෝරගත්තේ. අපි ආසම පරිසර සුන්දරත්වයක් තියෙන උඩවලව කියන්නේ තාමත්ම මනරම් මස්කාන්තිත දර්ශන රසක් තියෙන තැනක්. උඩවලව කැලේ තමයි ඉතින් අපි මේ විදිහට තෝරගත්තේ. අපි ට්‍රිප් එක පටන් ගත්තා මේ විදිහට යාළුවෝ 3-4 දෙනෙක් සෙට් කරගෙන හදිස්සියේ මේ වගේ අපි ප්‍රථම අත්දැකීම් විදිහට තමයි මේ අපේ channel එකේ කට්ටිය මේ විදිහට යන්නේ. ප්‍රථම අත්දැකීමත් වෙන්න ඕනි. ඇත්තටම දැන් වෙලාව සාමාන්‍යයෙන් දැසන 10ට විතර ඇති. අපි පටන් ගත්ත අපේ ආරම්භය මේ විදිහට දැසන වුණත් මනරම් මනස්කාන්ත දර්ශන රසක් තියෙනවා. කැලේ කැවිදිනවා කියන්නේ ඒක අමුතුම හැඟීමක්. කවුරුත් එහෙම ලොකුවට අත්දැකීම් විඳලා නැහැ. අපේ හිටපු යාළුවොත් ගොඩක් අය කැමතිනේ කැලේක අත්දැකීමක් ලැබලා එතනින් එන ආස්වාදය ගමුයි කියලා. ඔන්න පළවෙනි වරටම අප හම්බුණා. අපි ආසාවෙන් බලා හිටපු අපේ හැත්පන්තියේ යාළුවෝ ටික මේ ඉන්නේ. එයාලා එවන විඳිනවා. එයාලා ඉන්න තැන් බලන්න තමයි අපි ආවේ. අපිත් එක්ක සහභාගී වුණා මාමා කෙනෙක්. එයාත් එක්ක තමයි ආවේ. මෙතන නම් තා ගොඩක් අසීරු තැනක්. මෙතන තමයි එයාලා නවල් ඉන්න කැලේ අපිට යන්න දෙන්නේ නැහැ මෙතන. එයාලා වාස භූමිය. ඉතින් එහාට යන්න යාගෙන් අවසර ගන්න ඕනේ. එයා අපිට ගොඩක් බලපෑම් කරනවා. මොකද එයාගේ හිවණ භුක්ති විඳින තැනක් නෙමෙයි. අපි කඩාකප්පල් කළා වගේ වැඩක්. නමුත් නෑ අපි තීව්‍ර සිලිවන්තව බලා හිටියා. චුට්ට ඉස්සරහට යන්න දුන්නා. මේ න්යාලගේ පුංචි කට්ටිය. මේ වගේ කට්ටිය දහස් ගණක් ඉන්නවා මේක ඇතුලේ. තාමත් පළවෙනි වතාවට දැක්කේ ළඟට යන්න බයයි. මේ වාහනේ බලින්නත් බයයි. මොකද එයාලගේ තත්ත්වය අපි දන්නේ නැහැනේ කොයි වගේ වේද කියලා. නමුත් අපි ඈත ඉඳන් බලා හිටියා එයාලගේ මනස්කාන්ත දර්ශනය ඇත්තටම ලංකාවේ සංචාරක ව්‍යාපාරය පටන් ගත්තේ මේ වගේ තැන් වලින් තමයි. අපිට ගොඩක් ආදායම් මාර්ග ඒ සේරම ඉපදුනේ මං කියලා මං හිතනවා. චූටි අත්පන්ති ඇත්තටම ගොඩක් ලස්සනයි. අපි ළඟට දැකලා නැති වුණත් මෙයාලා ළඟට බලන්න පුළුවන් තැනක් තමයි උඩවලව මේ කැලේ ඇතුළ. අපි ගොඩක් ප්ලෑන් කරලා තමයි මෙතෙන්ට ආවේ. මෙයාලගේ ඉන්නවා මේක පවරක් විදිහට ඉන්නේ. අම්මලා තාත්තලා අයියලා අක්කලා ඒ වගේම ගොඩක් කට්ටිය මෙයාලගේ පවුලේ කට්ටියක් විදිහට තමයි මෙතන ඉන්නේ. පාරට එන්නේ ඒ වගේ කට්ටියක් තමයි. පාරට ඇවිල්ලා එයාලා අපිට අර එයාලගේ හැඩරුව පෙන්වන්න ගොඩක් උත්සාහ කරනවා. මෙතෙන්ට බහින්න බෑ. අපිට වාහනේ ඇතුලේ ඉඳලාම තමයි බලන්න පුළුවන්. ඇත්තටම පරිසරය රකින්න ඕනේ. අපි එන කොළයක්වත් දාන්න බැරි තත්ත්වයට තමයි තියෙන්නේ. කියන්නේ පරිසරය ආරක්ෂා කරගෙනම අපේ ගමන අපි යන්න ඕනේ. අනිත් අයක් රකින්න ඕනේ. ඒ වගේ තැනක් තමයි මෙතන. ඉදිරියට මවන්න ඉතින් ටික අලියන්ගේ හැඩ බැලුවා. එයාලගේ ලස්සන බල මෙතන තියෙන්නේ. ඉතින් මෙයාලගේ හැඩරුව බලන්න, එයාලා කරන දේවල් බලන්න වෙනස්ම අත්දැකීමක් ලබන්න තමයි මෙතන තියෙන්නේ. ඇත්තටම මේක නම් මාරම සතුටක් තියෙන්නේ. මොකද අපි හිතුවේම නෑ මේ වගේ දෙයක් අපිට බලන්න හැකි වෙයි කියන දේ. මොකද මේ මොනරොන්ගේ ක්‍රියාකලාපය කියන්නේ ලොකුවටම ගොඩක් අයට දකින්න හැම්බෙන්නේ නැති තැනක්. මේ තියෙන්නේ එයාලා දෙන්නෙක් එයාලාගේ සංසර්ගයේ යෙදෙන අවස්ථාවක්. අර මොනර පිල්ලිදලා ඔයාලා අහලා ඇති කතාව අතීත කතාවක්. ඒක ඒ විදිහටම සිදු වෙනවා. අපිට බලා ගන්න හැකි වුණා. ඔන්න එයාලගේ වැඩ ටිකත් බලාගෙන අපි චුට්ට ඉස්සරහට යනවා. දැන් නම් හවස් වේගෙන ඉන්නේ. අපි දැන් කැලේ ඇතුලේ පැය 3කට වැඩිය ඇවිද්දා. ලස්සන තැන් බැලුවා. මෙයාලගේ වැඩ බැලුවා. ලස්සන සත්තු බැලුවා.
මාරම අත්දැකීමක් පළවෙනි වතාවට අපි ගත්තේ. අන්න මොනරුන්ගේ විස්තර ටිකක් මේ විදිහට බලාගෙන චුට්ටු චුට්ටු ඉස්සරහට යනකොට සින්දු ටිකත් අහලා ඔන්න අපි කෑම උයන්න පටන් ගත්තා මෙන්න මේ විදිහට. ඇත්තටම ගොඩක් මහන්සි වෙලා ඉන්නපු යාළුවෝ මහන්සි කියලා බැලුවේ නැහැ. අපි කෑම ටික උයන්න පටන් ගත්තා. චිකන් නැදුවා, ඩෙවල් එකක් දාගත්තා. බයිට් එකට පොඩ්ඩක් හදාගත්තා. ඉතින් දන්නවනේ යාළුවෝ කට්ටිය සෙට් වුණාම රැට මොනවද වෙන්නේ කියලා. මේ විදිහට සේරම වැඩ ටික ලෑස්ති කරගෙන එකා වගේම මහන්සි වෙලා වැඩ කළා. කෑමට පත් උයාගත්තා. චිකන් එකක් හදාගත්තා. ඇත්තටම මෙතන ගොඩාක් අසීරු වුණා අපිට රැට උයා ගන්න. මේක ලුණුගම් විහෙරය පැත්තේ තියෙන ලස්සන සොඳුරු තැනක්, සොඳුරු නවාතැන් පොලක්. අපි එතෙන්ට ආවේ ගොඩක් රෑ වෙලා. රෑ වෙනකොට එතන අමාරුයි අපිට ගිනිමලයක් ගහගෙන නවතින්න. නමුත් අපි ඒක දේවල් සේරම මේ විදිහට කරගත්තා. හුලං ආවා, ඒක බාධා වුණා. නමුත් අපි ඒවා චුට්ටක්වත් සැලුනේ නැහැ. ඒ විදිහට ඒ දේවල් කරගත්තා. කැම ටිකත් එහෙම පිළියෙල කරගෙන චුට්ටක් සපයන් වුණා. යාළුවෝ එහෙම දන්නවනේ මහන්සියට මල් පිපිලා මත සුලගේ වෙනෙනවා හැටි දැක්කා. මල් පිපුණු හැටි දැක්කා. සමරලියෝ සමරලියෝ පියවනවා හැටි දැක්කා. හැදුණු හැටි දැක්කා. මල් සරාවිත තාම දන්නවත් නැතුව දේ වෙලා මේ විදිහට සුන්දරත්වය මෙන්න මේ විදිහට තමයි අපේ ලුණුගම් විහෙර අපි හිටිය තැන සුන්දරත්වය ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම මනස්කාන්ත දර්ශන තියෙන්නේ නාන්න කරන්න. ඇත්තටම සෑහෙන සුපිරිම පරිසරයක් මෙතන තියෙන්නේ. බලා ගන්න යාළුවනේ ඔයාලට ඉතින් තාම මනරම් දෙයටත් කෑම හදාගත්ත මෙතන. දවල්ටත් කෑම හදාගෙන අපි සේරම යාළුවෝ එකතු වෙලා මේ විදිහට අපේ ගමන ආවා. ඉන්නේ ඇත්තටම මේ පොඩි දීවර වරායක් වගේ තැනක්. මාළු බෝට්ටු අල්ලන්න යන තැනක් තියෙන්නේ. අපි උදේම එතනින් තමයි සේරම වැඩ ටික පටන් ගත්තේ. රැට නම් ඉන්න බෑ කිව්වා මෙතන ගොඩක් හවස වෙනකොට අලි ඉන්නවා කිව්වා. නමුත් අපි පොඩ්ඩක් එහාට වෙන්න තමයි ඉඳියේ. ඒ බාධකාවත් අපි චුට්ට ගිනිමලයක් ගහගත්තා. ඒක නිසා ලොකු අවුලක් වුණේ නැහැ. අපේ පළවෙනි අත්දැකීම වුණත් මේ බෝට් එක ඉතාලියන එකට මොකද හිතන්නේ? මෙතනින් ගියාද? මෙතනින් තමයි යන්නේ අද. ඉතින් යන්නේ.